සම්පූර්ණ නම. Full one. Full name. හරිම දිගයි. විධාන පාචරණ හෙලාගේ ස්ටෙෆනි මදුෂික සිරිවර්ධන. කොහෙද ස්ටෙෆනි ඉපදුනේ? Kuwait. Kuwait City. 1988, just before the Gulf War. Gulf War එක කලින්. ඒක escape කරලා තමයි මෙතෙන්ට ආවේ. ස්කෝල කීයකට ගියාද? චුට්ටක් ගියා. ඒ කියන්නේ අමාරුද උත්තර දෙන්න ප්‍රශ්නේ? ස්කෝලේ ලංකාවේ. ඔක්කොම ස්කෝල කීයකට ගියාද? So I went to school in Italy and Canada as well. 12 or 13 including university. 13. යුනිවර්සිටි එකත් එක්ක 13ක්. ඔව්. කියන්නේ අවුරුදු 12ට ස්කෝල 12ක්. ඔව් එහෙම වගේ කියන්න පුළුවන්. හැම අවුරුද්දම වෙන වෙන ස්කෝල. ලංකාවේ කොහෙද ස්කෝල ගියේ? Beaver, St. Nicholas, College of World Education, British, CIS, Moya, list එකක් තියෙනවා. International schools. Quality control කරා. Quality control. ඔයාගේ එයා ටිකට් එක ගන්න විශ්වාසනීය හොඳම තැන. කරදර නැතුව ගෙදර ඉඳන්ම ඕනම රටකට එයා ටිකට් එක බුක් කරගන්න දැන්ම කෝල් කරන්න. Bexley Travels and Tours. හොඳම සේවාවක් සමගින් විශ්වාසනීය තැනක්. ඔයාගේ ආගම? I'm Christian. මම Christian. ඒත් මගේ පවුලේ එක ලොකු ජර්නි එකක්. Religion කතාව. ඒ මගේ තාත්තා බුද්දිස්ට්. මගේ අම්මා Christian. මගේ grandmother අම්මගේ පැත්තෙන් Druze. මගේ uncle Muslim. And අපිට ඔක්කොම තියෙනවා. pagan-නුත් ඉන්නවා. එහෙනම් my spiritual journey පටන් ගත්තේ අවුරුදු I would say 10 වලින්. I was very Christian. I almost became a nun. ඒක convent එකේ හිටියා. මගේ aunt nun කෙනෙක් ඉටලි වල. එහෙනම් මං හිතුවා මාත් sister කෙනෙක් වෙන්න ඕනේ කියලා. එහෙනම් මට පොඩි කාලෙන් තේරුනේ නැහැ මගේ තාත්තා හරිම හොඳ මිනිහෙක්. ඒත් එයා බුද්දිස්ට්. එහෙනම් ඇයි එයා බැප්ටිසම් කරලා නැහැ නම් ඇයි කොහොමද කියන්නේ එයා හෙවන් වලට යන්නේ නැහැ කියලා. එහෙනම් එයාගේ හොඳකමට මොකද්ද වෙන්නේ? එහෙනම් ඒ කාලෙන් I studied religions. මට ලොකු spiritual journey එකක් තිබ්බා. And ultimately now I say I'm Christian. I believe in God. It's a very ඔක්කොම එක message එකක් නේ කියන්නේ. Be a good human being. ඒක දර රස්සාවල් කීයක් කරලා තියෙනවද? රස්සාවල්? I did part-time jobs in my university. මං university job එකක් කරා. මං student union එකේ හිටියේ. I was a governor and a senator also of my university. ඒගොල්ලෝ ගෙවනවා. I was managing $250,000, which was fantastic. I would say I had 3 part-time jobs there. Part-time job 3ක් තිබ්බා. ඒ තුනෙන් තමයි මට ගොඩාක් මගේ skills ඉගෙන ගත්තේ. I was a waitress at an Iranian restaurant. Then I did a job for Nespresso. මං experiential marketing කරේ. එහෙනම් මං coffee machine එකක් ගන්නවා to different little malls. කියනවා coffee machine තියෙනවා. ඔබන would you like a coffee? Yes. Oh, here's a cappuccino for you. එහෙනම් ඒකෙන් මං ඉගෙන ගත්තා කොහොමද මිනිස්සුන්ට කතා කරන්න, how do you sell, so much you learn from your part-time jobs. So yeah, I did those two. Oh, and I did a hosting like restaurant hosting. We mang events kara. Ek university එකත් එක්ක concerts mang Snoop Dogg එක්ක concert organize kara. Kenan එක්ක speeches conferences speaker series. Martin Luther King ගේ son එකත් එක්ක එනං Dr. Wangari Maathai එයා Nobel laureate කෙනෙක්. එයා තමයි green belt movement Africa වල පටන් ගත්තේ. එයා දැන් මැරිලා. එයාත් එක්ක වැඩ කරා. David Suzuki,
ඇල්ගෝ ක්ලයිමට් චේන්ජ් ප්‍රොජෙක්ට් එකත් එක්ක වැඩ තිබ්බා.